මහා රූසගස් ඇස්සේ මං ඕනකමින් මතරමන්නුණු තවත් එක ලස්සන හවස්වරුවක්. අද මේ හැන්දෑව අපිත් එක්ක දම්පාටින් ගත කරන්න ඔයාලත් එනවද? විශ්වාස කරන්න අපි හැමෝටම ලැබිලා තියෙන්නේ පුදුම තරම් ලස්සන ජීවිතයක්. ඔව් ඔයාට හොන හරි. මට ඔයාට අපි හැමෝටම ලැබිලා තියෙන මේ ජීවිතේ හරි ලස්සනයි. හරියට චිත්‍රයක් වගේ. චිත්‍රයක ලස්සන තීරණය වෙන්නේ ඒ චිත්‍රය අඳින්න පාවිච්චි කරලා තියෙන අමුද්‍රව්‍යවල මිල ගණන් මතද? දක්ෂ චිත්‍ර ශිල්පියෙක්ට දැවිලා අලු වෙලා කියපු දරපතුරක අඟුරු ටිකකුත් ඇති ලස්සන සිතුවමක් සිතම් කරන්න. ජීවිතයක් ලස්සන වෙන්නේ අපිට තියෙන යාන වාහන මිල මුදල් ගෙවල් දොරවල් වල වටිනාකම මත නෙමෙයි. ගෙවෙන හැම මොහොතක් තුළම අපේ මනසේ තියෙන සැහැල්ලු බව, කායිකව අපේ ශරීරයේ තියෙන නිරෝගී බව, අන්නේ දෙක මත තමයි අපේ ජීවිතේ සතුට තීරණය වෙන්නේ. එදිනෙදා ජීවිතේ හරි අමාරුවෙන් ගැට ගහගෙන ඉස්සරහට යන කෙනෙක්ට හිතෙන්න පුළුවන් සල්ලි නිසානේ මේ හැම දුකක්ම, සල්ලි තිබ්බනම් මේ මොන දුකක්වත් නැහැනේ කියලා. දන්නවද? ඒක අපි හිතින් හදාගත්තු වැරදි මතයක්. ගොඩාක් සල්ලි තියෙන, මිල මුදල් යාන වාහන තියෙන කෙනෙක් ඇත්තටම සතුටින්ද ඉන්නේ කියලා අපි කොහොමද හරියටම දන්නේ? මං හැම වෙලේම කියනවා වගේ වෙනස් විය යුත්තේම අපි හිතන පතන විදිහයි. අපේ ජීවිත ලස්සන වෙන්නේ අපිට තියෙන ඉඩකඩ මිල මුදල් වල වටිනාකම මත නෙමෙයි. අපිට ලැබිලා තියෙන දේෙන් අපි සතුට වෙන්න පුරුදු වෙලා තියෙන තරම අනුව තමයි අපේ ජීවිතේ සතුට තීරණය වෙන්නේ. අපි අපිව අනෙක් අයත් එක්ක සංසන්දනය කරන්න යාම තුළ තමයි ගොඩක්ම අපේ සතුට අපිට නැති වෙලා ගිහින් තියෙන්නේ. අපි ළඟ මේ වෙලේ තියෙන දේෙන් සතුට වෙනවා වෙනුවට අනෙක් අය ළඟ තියෙන දේවල් දිහා බලලා අපි ළඟ ඒ දේ නෑනේ කියලා හිත දුක් වෙන්නයි අපි පුරුදු වෙලා ඉන්නේ. බොරුවක්ද මං කිව්වේ? විශ්වාස කරන්න. ඔයා ඒ සංසන්දනය වෙන උත්සාහ කරන පුද්ගලයා ළඟ තියනවට වඩා දේවල් ඔයා ළඟ තියෙනවා. ඔයාගේ ජීවිතේ පාට කරන පින්සල හැම වෙලේම ඔයා අතේ තියාගන්න. ඔයාගේ ජීවිතේ චිත්‍රය අද ඔයා ළඟ තියෙන අමුද්‍රව්‍ය වලින් පාට කරන්න පටන් ගන්න. ඔයාගේ චිත්‍රය ඇඳගෙන යන අතරතුරේ අනෙක් අයගේ චිත්‍රවලට එබිකම් නොකර ඉන්න වග බලා ගන්න. ඇයි දන්නවද මං එහෙම කියන්නේ? ඉක්මනින් ඇඳගෙන යන එයාගේ චිත්‍රයට වඩා හෙමින් අත පරිස්සමින් අඳින ඔයාගේ චිත්‍ර අවසානය එයාගේකට වඩා ගොඩක් ලස්සන වෙන්න පුළුවන්. මං කියපු දේ තේරුණාද ඔයාලට? මේ ජීවිතේ කා එක්කවත් තරඟයක් තියාගන්න එපා. එහෙම වුණොත් අපිට නැති වෙලා යන්නේ අපේම මානසික සුවය. මානසික සුවය නැති වෙනවා කියන්නේ ක්‍රමයෙන් අපේ ශරීරයත් ලෙඩ වෙන්න පටන් ගන්නවා කියන එකයි. ඔයාගේ චිත්‍රය ඔයා අඳින අතරතුරේ අනෙක් අය වේගයෙන් ඇඳගෙන යන චිත්‍රවලට එපිකම් කරන්න ගිහින් ඔයත් කලපලයෙන් ඒ අයත් එක්ක ගැටෙන්න උත්සාහ කළොත් ඔයාටම ආවෙනික වෙච්ච ඔයාගේ චිත්‍රයේ හරිම නිමාව ඔයාට දැක ගන්න බැරිව යාවි. අන්නේ නිසා කායිකවත් තරගයක් නැතිව ඔයාගේ ගමන ඔයා හරි විදිහට සාර්ථකව නිමා කරන්න.
මේ ගමන අපි හැමෝම හරි පරිස්සමට බුද්ධිමත්ව යා යුතු ගමනක්. ඔයාගේ ජීවිතේ පාට කරන පින්සල හැම වෙලේම ඔයා ළඟ තියාගන්න. ඔයාගේ ජීවිතේ චිත්‍රය අද ඔයා ළඟ තියෙන පාට පැන්සල් වලින් පාට කරන්න පටන් ගන්න. හැමෝම එකිනෙකාව කොපි කරමින් එක වගේ පාට කරන චිත්‍ර අතරේ ඔයාගේ ජීවිතයේ චිත්‍රය ඔයා ළඟ තියෙන අමුද්‍රව්‍ය වලින් වෙනස්ම විදිහකට පාට කරන්න.